හෙලෝ ළමයි ඔන්න අද මම යන්න හදන්නේ ලස්සන තැනකට. ඉතින් මම ලස්සන තැනකට යන්න හින්දා ඔයාලටත් ඒ තැන ගැන කියන්න හිතුණා. දැන් මම ඉන්නේ ඔයාලා කවුරුත් දන්න නගරයක් වෙච්ච කුරුණෑගල නගරේ. ඔන්න කුරුණෑගල ටවුන් එකේ ඉඳන් මම නුවර පාරට තමයි දැන් හැරෙන්න හදන්නේ. නුවර පාරේ ගිහිල්ලා මල්ලෝපිටිය ටවුන් එකෙන් තමයි මේ ප්ලේස් එකට යන්න තියෙන්නේ. ඔන්න මම අන්තිම හරියදී කියන්නම් කොහෙද මම අද යන තැන කියලා. ඔව් අපි දැන් මේ පාස් කරගෙන යන්නේ කැන්ඩියන් රීච් හොටෙල් එක. ඊට පස්සේ රේල්වේ ස්ටේෂන් එක පාස් කරගෙන යනවා. ඊට පස්සේ ඔන්න ඔයාලට පේනවා හයිවේ එකත් පාස් කරගෙන මේ නුවර පාරේ තමයි මම දැන් මේ යන්නේ. නුවර පාරේ ගිහිල්ලා ඊට පස්සේ හයිවේ එක ඉවර වුණාට පස්සේ ඔයාලට හම්බෙන ටවුන් එක තමයි මල්ලෝපිටිය ටවුන් එක. මල්ලෝපිටිය ටවුන් එකේ තියෙනවා රිදීගම පැත්තට පාරක්. ඒ කියන්නේ ඔයාලා දන්නවා ඇති කැප්පෙටිගල එතකොට උයන්දන පැත්තට යන්නේ. අන්න ඒ හන්දියෙන් හැරිලා සාමාන්‍ය කිලෝමීටර් 15ක් විතර ගියපුවාම තමයි අද මම යන ඔන්න ප්ලේස් එක තියෙන්නේ. ඔන්න දැන් අපි මල්ලෝපිටිය ටවුන් එක පහු කරපු එක තමයි ඔයාලට පේන්නේ. පස්සේ අපි යන්න හදන්නේ මෙතනින් හැරිලා මේ තියෙන්නේ ඔන්න අපි දැන් හැරුණා. මේ පාරේ කිලෝමීටර් 15ක් විතර ගියපම ඔයාලට ඒ තැන හම්බ වෙනවා. හරි ඔන්න හම්බුනේ ඒ තැන. හරි අද අපි යන්නේ අහස් පොකුණ රිසෝට් එකට. මේක ඇත්තටම ලස්සන තැනක් පේනවනේ එන්ට්‍රන්ස් එකේ ඉඳලම හරිම ලස්සනයි. එයාලගේ හොඳ පිළිගැනීමකුත් අපිට තිබ්බා. හරිම ලස්සනයි වටපිටාව ලස්සනයි. ඔයාලා සබාදහමත් එක්ක නිදහසේ ඉන්න කැමති නම් ඔන්න යන්න පුළුවන් මේ තැනට. අපි අපේ කබාන එකේ කී එකට එයාලා දුන්නේ අපිට පොඩි කාඩ් එකක්. ඒ කාඩ් එකෙන් තමයි මේ අපි අපේ කබාන එක අරගන්න තිබ්බේ. අපි දැන් මේ යන්නේ අපිට දුන්නු කබාන එකට. අපි එතනින් රිසෙප්ෂන් එකෙන් අපේ කී කාඩ් එක අරගෙන ඔන්න දැන් අපේ කබාන එකට තමයි යන්නේ. මේ තියෙන්නේ එයාලගේ ෆැමිලි කබාන එක. ෆැමිලි කබාන එකයි මම හිතන්නේ එයාලගේ තියෙන්නේ. ඔය ඈතින් පේන්නේ ඉතුරු කබානාස් ටික. අපි ඒ කබාන එකකින් තමයි එකක් ගත්තේ. ඔන්න දැන් මම යන්න හදන්නේ අපිට හම්බෙච්ච කබාන එකට. හරිම ලස්සන තැනක්. මමත් හරිම කන්ෆියුස් වුණා ඒ තැන දැක්කම. ඔන්න අපි දැන් කී කාඩ් එකකින් අපේ රූම් එක ඇරියා. ලස්සනයි. හරිම පිළිවෙලයි එතන. මට ඇත්තටම ආස හිතුණා. ලොකු කබාන එකක්. ඇත්තටම මේ කබාන එක අපිට හම්බුනේ රුපියල් 9000කට වගේ. ඔයාලගේ ලයිෆ් පාර්ට්නර් එක්ක, ඔයාගේ හස්බන්ඩ් එක්ක, ඔයාගේ ෆැමිලි එකත් එක්ක, ෆ්‍රෙන්ඩ්ස්ලත් එක්ක ඔයාලට එන්ජොයි කරන්න නියමම තැනක් තමයි හස්පකුණ රිසෝට් එක කියන්නේ. ඇවිල්ලා බලන්න. ඇත්තටම ලස්සන ප්ලේස් එකක්. ඔන්න අපි යන දවසේ යාළගේ වෙලත් මේ හාන ගමන් තමයි හිටියේ. ඒ වගේම යාළගේ බාත්රූම් ගත්තහමත් හරිම ලස්සනයි, හරිම පිළිවෙලයි. කිසිම කම්ප්ලේන් එකක් නැහැ. ඇත්තටම හොට් වෝටර්ත් හොඳට වැඩ කරා. ඊළඟට ඔන්න මම යාළගේ රෙස්ටොරන්ට් එකෙන් සොසේජ් ඩෙවල් එකක් ඕඩර් කරා. මම හරිම ආසයි සොසේජ් ඩෙවල් කන්න. ඉතින් එයාලගේ කෑම හරිම රසයි. හැබැයි ගයිස් මට මේ වෙලාවේ අපි ලන්ච් එකට ගත්ත ටික නම් මට ඔයාලට දාන්න බැරි වුණා. සෝරි. ඊළඟ සැරේ අනිවාර්යෙන්ම ඔයාලට ඒ ටිකත් දාන්නම්. හරිම රසයි. ඉතින් කාලා ඉතින් ඊට පස්සේ ඔන්න නාන්න තමයි ගියේ. පූල් ඒරියා එකත් එයාලගේ ලොකු පූල් ඒරියා එකක් තියෙනවා. ඒ වගේම ලොකු ග්‍රවුන්ඩ් එකක් වගේ පේනවා ඇති ඔයාලට. එතන ඔයාලට ඕන විදිහේ සෙල්ලම් කරන්න පුළුවන්, ක්‍රිකට් ගහන්න පුළුවන් කැමති දෙයක්. මේ තියෙන ලස්සන එයාලගේ පූල් එක හරිම ෂෝක්. ඉතින් මම පැයක් විතර මේකේ නෑවා. හොඳට මම එන්ජොයි කරා. මගේ දවස ඇත්තටම ගත වුණාද කියලා හිතා ගන්නවත් බෑ. ඒ තරමටම හරිම හැපනින් හවස් ටිකක් තමයි මට තිබ්බේ.
ඇත්තටම පහුගිය කාලෙම මම කාර්යබහුල වෙලා හිටපු නිසා මට හිතුණා ටිකක් රිලැක්ස් වෙන්න ඕනේ කියලා, ටිකක් ෆ්‍රී එකේ එන්ජොයි වෙන්න ඕනේ කියලා මට හිතුණා. ඉතින් ඒකට මම ආවේ අහස් පොකුණ රිසෝට් එකට. ඔයාලගේ බජට් එකට ගැලපෙන විදිහට ඔන්න ඔයාලට යන්න පුළුවන් තැනක්. විශේෂයෙන්ම කුරුණෑගල අවට ඉන්න කෙනෙකුට නම් සුපිරිම ප්ලේස් එකක් තමයි අහස් පොකුණ රිසෝට් එක. එහෙනම් ළමයි මාව සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න.